ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දි කෙසට් කරලා තියෙන කළමනාකරණ සේවා නිලධාරී විභාගය සඳහා ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම්. ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තිබොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ඔයාලා මේ විභාගය සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ මුලින්ම donate.lk වෙබ් අඩවියට එන්න ඕනේ. එතනින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා online applications EB exams කියලා. මේක තමයි ඔයාලා ක්ලික් කරන්න ඕනේ. government gazette වෙන ඕනෑම තරඟ විභාගයක් සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න තියෙන ඔයගොල්ලන්ට මේ ක්‍රමයට තමයි. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් apply for exams, continue after payment, edit and submit. මේ විදිහට තමයි ඔයාලට application එක submit කරන්න තියෙන්නේ. process එක හැදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ මුලින්ම apply කරද්දී මේ apply for exams කියන එක තමයි click කරන්න ඕනේ. ඔයා කළමනාකරණ සේවා නිලධාරී විභාගය සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ විදිහට මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ යටම තියෙන exam එක තමයි select කරගන්න ඕනේ. ඔයගොල්ලන් මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා Grade 3 of Management Service Officers කියලා. ඔයගොල්ලන් මෙතනින් ගැසට් එක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න කලින් ඔයගොල්ලන්ට අවශ්‍ය instructions මෙතන දීලා තියෙනවා. අනිවාර්යෙන් මේ instructions follow කරන්න. follow කරාට පස්සේ ගැසට් එකත් හොඳට කියවලා එතනින් පස්සේ තමයි ඔයගොල්ලෝ apply කරන්න ඕනේ. මුලින්ම ඔයගොල්ලෝ මේ apply කියන එක click කරාට පස්සේ මෙතන account එකක් හදා ගන්න ඕනේ. මේ account එක හදද්දී ඔයගොල්ලන්ගේ number එකටයි email එකටයි OTP code එනවා. ඒ දෙකෙන් එකකට ලැබෙන OTP code එකකින් ඔයා verify කරගන්න ඕනේ. එතනින් පස්සේ තමයි ඔයගොල්ලන්ට application එකේ ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් fill කරගෙන ඉදිරියට යන්න පුළුවන්. හරි, මුලින්ම ඔයගොල්ලන්ගේ NIC number එක අහලා තියෙනවා. මෙතන ඔයා NIC number එක ගහ ගන්න ඕනේ. එතනින් පස්සේ ඔයාගේ mobile number එක මෙතන සටහන් කරගන්න. එතනින් පස්සේ මෙතන email එක දැම්මට පස්සේ I agree with terms and condition කියන එක ටික් එක දැම්මට පස්සේ I am not a robot කියන එකට ටික් එක දාලා ඔයා next කරාට පස්සේ ඔයාට account එක හදලා application එක යොමු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට මේ විදිහට ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. මෙතන මුලින්ම අහලා තියෙනවා ඔයා එක්සැමිනේෂන් එකට මුහුණ දීමට බලාපොරොත්තු වෙන මාධ්‍ය මොකක්ද කියලා. මෙතන ඔයා මාධ්‍ය සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයා බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය මෙතන අහලා තියෙනවා. ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. එතනින් පස්සේ එක්සෑම් එක ලියන්න ඔයා බලාපොරොත්තු වෙන සෙන්ටර්ස් මොනවද කියලා අහලා තියෙනවා. ඔයාගේ පළමු කැමැත්ත සහ දෙවෙනි කැමැත්ත කියලා ඔයාට සෙන්ටර්ස් දෙකක් සිලෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. බොහෝ දුරට ඔයා දාන පළමු සෙන්ටර් එකේම ඔයාට එක්සෑම් එක මේගොල්ලෝ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම හැකියාවක් තිබුණේ නැත්නම් ඔයා මේ දාලා තියෙන දෙවෙනි choice එකේ තියෙන එක්සෑම් සෙන්ටර් එකේ ඔයාට අවස්ථාව ලබා දෙයි. ඊළඟට අහලා තියෙනවා ඔයා ආබාධිත තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියලා මේ කැසට් නෝටිස් එකේ සඳහන් කරලා තියෙන විදිහට. එහෙම කෙනෙක් නෙවෙයි නම් ඔයා මෙතන no කියන එක තමයි දාගන්න ඕනේ. එහෙම කෙනෙක් නම් ඔයා ඒ අදාළ ડોකියුමන්ට් එකට යවන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ personal information ටික තමයි fill කරගන්න තියෙන්නේ. මෙතන ඔයාගේ full name එක දෙන්න ඕනේ capital letters වලින්. එතනින් පස්සේ ඔයගොල්ලන්ගේ initial එක name එක දෙන්න ඕනේ. initial එක දෙන name එකත් capital letters වලින් තමයි දෙන්න ඕනේ. initial කියන්නේ මුල් අකුරු සමග නම. එතන ඔයගොල්ලන්ට උදාහරණ දීලා තියෙනවා ඔයගොල්ලෝ කොහොමද සටහන් කරන්න ඕනේ කියලා. එතනින් පස්සේ ඔයාගේ permanent address එක අහලා තියෙනවා. ඒකත් capital letters වලින් තමයි ඔයා දෙන්න ඕනේ. ඊළඟට postal town එක ඒ වගේ ඉතාමත් සරල ඩීටේල්ස් ටිකක් තමයි අහලා තියෙන්නේ. ඒ වගේම අහලා තියෙනවා ඇඩ්මිෂන් එක සෙන්ඩ් කරන්න ඕනේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. මේ ඇඩ්‍රස් එක නිවැරදිම ඇඩ්‍රස් එකක් දෙන්න. නැත්නම් ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයාලට ලැබෙන එකක් නැති වෙයි. ඊළඟට postal town එක අහලා තියෙනවා ඇඩ්මිෂන් එක සෙන්ඩ් කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ gen එක අහලා තියෙනවා. මෙතන ඔයාගේ gen එක දාගන්න. එතනින් පස්සේ ඔයාගේ civil status එක අහලා තියෙනවා ඔයා marriedද unmarriedද කියලා. එතනින් පස්සේ ඔයාගේ date of birth එක මෙතන අහලා තියෙනවා. එතනින් පස්සේ ඔයාගේ වයස හදලා දාන්න ඕනේ අදාළ දිනේට. ඔයාට මේ වෙදි අවුරුදු කීයද, මාස කීයද සහ දවස් කීයද කියන එක ගැන. ඊළඟට ඔයාගේ මොබයිල් නම්බර් එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ WhatsApp නම්බර් එක මෙතන දාගන්න ඕනේ. ඒ වගේම ඊළඟට අහලා තියෙනවා ඔයා මේ දිස්ත්‍රික්කේ පදිංචි වෙලා ඉන්නේ කොච්චර කාලෙක ඉඳන්ද කියලා. ගොඩක් අය ඉපදුණු දවසේ ඉඳලාම මේ දිස්ත්‍රික්කයක පදිංචි වෙලා තියෙනවා. සමහර අය අලුතෙන් මේ දිස්ත්‍රික්කයකට ඇවිල්ලා තියෙනවා. ඒත් තොරතුරු මෙතන නිවැරදිව සටහන් කරගන්න. ඊළඟට අහලා තියෙනවා ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොහෙද කියලා. ඒකත් නිවැරදිව සඳහන් කරගන්න. ඊළඟට ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක මොකක්ද කියලා අහලා තියෙනවා.
ඒක සඳහන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට සාර්ථකව ඔයාගේ පෞද්ගලික ඩීටේල්ස් ටික fill කරගන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාගේ education qualifications තමයි fill කරගන්න තියෙන්නේ. මෙතන ඔයා A level examination එක ලියපු year එක දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ index number එක දාගන්න ඕනේ. ඊළඟට මෙතන subject ටික add කරලා grade එක දාගන්න ඕනේ. මෙතනින් ඔයාලට subject add කරගෙන යන්න පුළුවන්. මෙතන subject එක type කරලා මේ අදාළ grade එක මෙතන දාගන්න ඕනේ. ඒ විදිහට ඔයාගේ subject එක මෙතන දාගන්න. එතනින් පස්සේ ඔයාගේ all level exam එකෙත් ඒ විදිහටම result එක දාගන්න ඕනේ. මෙතන year එක දාලා මෙතන index number එක දාලා මෙතන අදාළ qualification ටික දාගන්න ඕනේ subject එකත් එක්ක අදාළ grade එක. ඊට අමතරව ඔයාට මොන හරි degrees complete කරලා තියෙනවා නම් මේ වෙද්දි ඒ තොරතුරු මෙතන දාගන්න ඕනේ. ඊටත් අමතරව other qualifications මොන හරි තියෙනවා නම් ඒ තොරතුරු මෙතන දාගන්න ඕනේ. ඒ දේවල් තමයි fill කරගන්න තියෙන්නේ. එතනින් පස්සේ ඔයාට මෙතන ඔයාගේ signature එක type කරන්න ඕනේ. type කරාට පස්සේ මෙතන date එක දාලා ඔයාට මේ application එක submit this application කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට වගේ application එක බලා ගැනීමේ හැකියාව තියෙන application එකේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එක නිවැරදි කරගත යුතුයි. එතනින් පස්සේ ඔයගොල්ලන් මෙතන ටික් එක දාලා proceed to payment කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයගොල්ලන්ගේ රුපියල් 600ක payment එක මෙතන පෙන්නනවා. ඒක proceed කරාට පස්සේ ඔයගොල්ලන් මෙතනින් select කරගන්න පුළුවන් BOC එකෙන් හෝ නැත්නම් master card වලින් මේ මුදල ගෙවන්න. මම master card එක කියන එක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඔය කාඩ් නම්බර් එක දාගන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එක expire වෙන month එක සහ year එක දාගන්න ඕනේ. ඊළඟට කාඩ් හෝල්ඩර් ගේ නම දාගන්න ඕනේ. ඊළඟට security code එක දාගන්න ඕනේ. ඔයගොල්ලෝ security code එක දැකලා ඇති. අස්සම් කරන තැන කාඩ් එකේ අස්සම් කරන්න තියෙන ස්ථානයේ කෙළවරේ තියෙන අංක 3ක නම්බර් එකක්. ඒක මෙතන type කරගන්න ඕනේ. එතනින් පස්සේ ඔයගොල්ලන්ට pay now කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. මේ pay now කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් payment කරනවා වගේ වාගේ ඒ අදාළ බැංකු account එක හදපු නම්බර් එකට OTP code එකක් එයි. ඒක මෙතන සටහන් කරගත්තට පස්සේ ඔයාට අදාළ මුදල ගෙවීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි මේ සඳහා ආයුධ පත්‍රය යොමු කරන්නේ. තවම ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම ආයුධ පත්‍රය යොමු කරන්න ඔයාට මේ සඳහා සුදුසුකම් තියෙන කෙනෙක් නම්. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.